තෙරුවන් සරණයි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කොන්රෝ නගරයේ 2024 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුණු ටෙක්සාස් බුද්දිස්ට් විහාරය 2026 වර්ෂය වෙනකොට ආරම්භ කරලා වර්ෂ දෙකක් සම්පූර්ණ වනු ලබනවා. මේ කාල පරිච්ඡේදය තුල මේ විහාරස්ථානය ප්‍රධාන කරගෙන ආගමික සංස්කෘතික ජාතික වශයෙන් විශාල වැඩ කොටසක් සිදු කරන්නට යෙදුණා. ඒ අතර මාසික සීල භාවනා වැඩසටහන, දරුවන් වෙනුවෙන් දහම් පාසලක් ආරම්භ කරලා පවත්වාගෙන යාම, වස් කාල පරිච්ඡේදය තුල සතිපතා ධර්ම දේශනා, විශේෂ පූජා ආදිය පැවැත්වීම, වාර්ෂිකව කඨින පින්කම, වාර්ෂික වෙසක් පොන්සොන් පින්කම් පැවැත්වීමත්, එවැගේම වාර්ෂිකව ලේ දන් දීමේ පින්කම ආදී පින්කම් රාශියක් මේ විහාරස්ථානයේ මූලික කරගෙන අපි සිද්ධ කරනු ලබනවා. විහාරස්ථානයක් අංග සම්පූර්ණ වීම සඳහා විහාරස්ථානයක තිබිය යුතු විහාරාරාංග ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන විහාරාරාංග වශයෙන් ශාරීරික, පාරිභෝගික, උද්දේශික චෛත්‍යයන් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ටෙක්සාස් බුද්දිස්ට් විහාරයේ මේ වර්ෂය තුල චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකිරීමට අපි සියලු කටයුතු සංවිධානය කරගෙන යනු ලබනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඇමරිකාව තුල නිර්මාණය කළත් එය පුරාණ සම්ප්‍රදායන් වලට, ඒ වගේම කලා නිර්මාණයන් වලට මූලිකත්වයේ දෙමින් නිර්මාණය කිරීමට සියලු කටයුතු සංවිධානය කරගෙන යන අතර සඳකඩ පහන, කොරවක්ගල්, මුරගල්, පියගැටපෙළ, සලපතල මලු ආදී එක් අංගයන්ගෙන් සමන්විතව මේ නිර්මාණය කරනු ලබනවා. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනවා කියලා කියන්නේ අටමහා කුසල් වලට ගැනෙන පින්කම. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ගෞරව බුහුමන් දැක්වීමටත්, ඒ වගේම වන්දනාමාන ආදිය සිද්ධ කරලා පින් සිද්ධ කර ගැනීම සඳහා මූලික කරගෙන උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනු ලබන. තින් චෛත්‍යයක් ඉදි කරනවා කියලා කියන්නේ බදාම සිමෙන්ති වලින් පමණක් ගොඩනන නිර්මාණයක් නෙවෙයි. ඒ තුල කොටස් තුලින් ධර්ම විග්‍රහයක්ද පවතිනවා. පේසා වලලු තුනෙන් ත්‍රිවිධ රත්නය නිරූපණය වන අතර ධාතු ගර්භය තුලින් සත්‍තිස් බෝධිපාශික ධර්මය නිරූපණය කරනු ලබනවා. හතරස් කොටුව තුලින් චතුරාර්ය සත්‍යයත්, ඒ වගේම දේවතා කොටුව තුලින් දිව්‍ය ලෝක හයත් නිරූපණය කරනු ලබනවා. කොත් කැරැල්ල තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, කොත සහ චූඩාමාණික්‍ය තුලින් නිවනත් නිරූපණය වෙනවා. එහෙමනම් මේ චෛත්‍යයක් තුලින් සද්ධාව සහ ප්‍රඥාව කියන මේ දෙකම දියුණු භාවයට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම චෛත්‍ය වර්ග අනුවත් ඉදිකිරීමේ ස්වරූපයේ අනුව වර්ග කරලා තිබෙනවා. ඒ අතර පద్මාකාර, දහන්‍යාකාර, ගාන්ඨාකාර, ඝටාකාර, බුබුලාකාර, අම්ලාකාර ආදී වශයෙන් චෛත්‍ය වර්ග 6ක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ කතරගම කිරිවෙහෙරේ නිර්මාණය කරලා තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේ ගාන්ඨාකාර හැඩේ චෛත්‍යයක් විදියට නිර්මාණය කරලා තිබෙනවා. සෝමාවතිය පුදබිම තුල නිර්මාණය කරලා තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේ ගාන්ඨාකාර හැඩේ චෛත්‍යයක් විදිහට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ටෙක්සාස් බුද්දිස්ට් විහාරයේ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන චෛත්‍ය රාජානන් වහන්සේත් ගාන්ඨාකාර හැඩේ චෛත්‍යයක් විදියට අපි නිර්මාණය කරනවා. අඩි 24කින් සමන්විතව තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරනු ලබන්නේ. කලාතුරකින්
අපේ පින්වතුන්ට සම්බන්ධ වන්නට ලැබෙන පින්කමක්. විහාරස්ථානයක චෛත්‍යයක් ඉදු කරනු ලබන්නේ එක වතාවයි. ඒ නිසා මේ උතුම් පින්කමට සම්බන්ධ වෙමින් සහයෝගයේ දක්වමින් සහභාගී වෙමින් කටයුතු කරන මෙන් සියලු දෙනාටම සිහිපත් කරමින් මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් ධර්මාවබෝධයෙන් නිවන් පිණිස මේ සියලු කුසල ශක්තියින් හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.